$146. සිංහලයි ගයිස් අපි ආවිනේ මෙල්බර්න් බැස්සාම එයාපෝට් එකේ ඉඳලා ඉන්න ටයිම් වලට මාර දුරයි අනිත් එක උඩ ගත්තම මාර ගණන් අපි 10 විතර නම් එයාපෝට් එකේ ඉඳලා විනාඩි 15ක්වත් යන්නේ අපේ ගෙදරට යන්න ඉතින් වට ළඟ දාගෙන හැමදේම ක්ලෝස් ළඟ එයාපෝට් එකෙන් ආපු හැටි ඉතින් ටැක්සි එකක් හරි Uber එකක් හරි එහෙම නැත්නම් ට්‍රේන් එකේ බස් එකේ ගිහින් ට්‍රේන් එකේ යන්නත් පුළුවන් එතකොට ගොඩාක් වෙලා යනවා කරදරයි බෑගුත් එක්ක යන්න ගියාම ඉතින් Uber එකක් තමයි එකම ඔප්ෂන් එක අද පට්ට ගන්නවා පට්ට ගන්නවා අපිට ලොකු එකක් ඇවිල්ලා මේ ගාන පොඩි එකක් අපි ලොකු එකක් අපි හොඳ නිදාගත්තා හොඳ නිදත් ගන්නවා yes අද ඉතින් පළවෙනි දවසේ පොඩක් එළියට ආවා පොඩක් සිරිනරමන්න ආවා මෙල්බර්න් වල සිරිනරමන්න මේ දෙක පොඩ්ඩක් අවුල් ඩාවින් වල වගේම වහිනවා අදත් හැබැයි ඩාවින් වලට වඩා සීතලයි ඉතින් ඒකින්න හොඳයි වෙනසක් තියෙනවා දැන් අපි යනවා පොඩක් සිටි සෙන්ටර් එක පැත්තට යන්න හිතන් ඉන්නේ ගිහිල්ලා පොඩක් සිරිනරමලා වටපිටාව බලලා ගයිස් අපි ආව LG එකට ඔස්ට්‍රේලියාවේ තියෙන හොඳම සූමාකට් චේන් එක ලාභම සූමාකට් චේන් එක අපි ගෙදරට මොනවා යන්න යන්නේ මේ එහෙම කියන්න එපා ලාභම කියලා හොඳම බඩු තියෙන කියලා කියන්න මේක බඩු හොඳයි ජර්මන් බඩු තියෙන්නේ පුලිස් මේක නෙවෙයි අපිට ඕනේ එහෙම අපිට ඕනේ අන්න මේ කද්ද බස් chocolate එක. ඒක මේ තියෙන මගේ ස්නාලගේ favorite chocolate එක. dark almond. Take milk almond. Hello explorers. කොහොමද කට්ටිය? හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද අපි දැන් මේ උදේම පටන් ගන්න යන්නේ. අපි යනවා මොර්නින්ග්ටන් වල hot springs වලට. hot spring එකට කියන්නේ. hot spring. එතනට යනවා. එතනට අපි දැන් ඉන්නේ ක්‍රැන්බර්න් වල ඉන්න පැයක වගේ ටුවර් එකක් තියෙනවා. එතනට යන්න විනාඩි 46ක් වගේ. මාරම ලස්සනයි. උණු හොට් වල නිකන් බහැලා ආගල්ලගේ නිකන් වටපිට බල ලස්සන පැත්තක් එක. ඉතින් අපි තව යාළුවෝ දෙන්නෙක් එක තමයි යන්නේ. ඒ දෙන්නත් එතනට එනවා. මමයි සෝහානි දැන් මේ පැත්තට යන්නේ. මේ පැත්තත් අද පොඩ්ඩක් වැස්ස වගේ නෝන වහින්නෙත් නෑ වගේ හරි ග්ලූමි ගතියක් තියෙනවා. පොඩි මම නම් මේ ගතියට මාරම ආසයි. පොඩ්ඩක් ඩාර්ක් වෙලා තියෙනවට. එහෙනම් ගයිස් ඔයගොල්ලෝ ලෑස්තිද අපිත් එක්ක හොට් ස්ප්‍රින්ග්ස් වලට යන්න? යමු. ගයිස් අපි on the way ඉන්නේ හොට් ස්ප්‍රින්ග්ස් වලට යන ගමන් හිතුවා JB Hi-Fi එකට ගිහිල්ලා කැමරා එකක් තියෙනවා පොඩි කැමරා එකක් තියෙනවා. අපි දෙන්න ආසම කැමරා එකක්. මොකද ට්‍රැවල් කරද්දී ගොඩාක් ලොකු කැමරා හැමතිස්සෙම අරන් එහාට මෙහාට යන්න බෑ. හරි කරදරයි. අපි දැන් හිතුවා පොඩි කැමරා එකක් ගන්නවා කියලා අපේ වැඩවලට. වීඩියෝ වැඩවලට. ඉතින් අපි මේ කැමරා එකක් දැන් මෙතනින් බලනවා. මොකද JB Hi-Fi එකක් තියෙනවා. මොකද මෙල්බර්න් වල ගොඩාක් තැන් වල ඒකේ ස්ටොක්ස් නැහැ. අපිට ඩාවිනල ගන්න. ඩාවිනල තිබ්බා අපි ඩාවිනල ගත්තේ නැහැ. මෙල්බර්න් වල හොඳ ඔෆර්ස් තියෙයි කියලා හිතාගෙන. අන්තිමට මෙල්බර්න් වල ඔෆර්ස් උත් නැහැ. බඩුත් නැහැ. සෙට්නේ මොකක්ද ඉලෙක්ට්‍රොනික කැලක් ගන්න තියෙන සතුට? ඔයාට විතරයි හැබැයි. Here, if you head to the counter back left hand side, Thank you. The DJI, yeah. So we only have the single camera available. We don't have the combo. Yes, alright. So Yeah, this one. yeah, I'll have this one, and we have the battery extension. Yes, we do, and we also have the tripod and the wide-angle lens, as well as like the filters as well. I'll take the tripod Yeah. and the extra battery. Yeah, no worries. Did you want to grab a SD card as well? This is micro SD. Yes. Are you happy, bro? I'm happy. Bro. I'm happy. Give me a card, please. My card is in my. Take it.
then if I sell this, ඕන ගන්න ඕනේ. මේකේ මම ඕඩර් ඕන දෙයක් කරන්න යනවා. ඔය දන්නවනේ මම ගැජට්ස් ගන්න එක ඒකින්ද කියනවානේ. ඒ කියනවා මේ වගේ කාලේට එක්ක යනවා. DJI Osmo Pocket 3 එකක් ගත්තා. මේක පොඩි කැමරාවක්, හැන්ඩි කැමරාවක්. තව එකපාරක් හිතන්න ඕනේද? ඕකේ. දැන් අරගෙන ඉවරයි. නෑ පුළුවන් මෙහෙ රිටර්න් කරන්න. සිනාල මෙහෙ රිටර්න් කරන්න පුළුවන්. Thanks. ඒ කියන්නේ මෙහෙ ඕනම අයිටම් එකක් පර්චේස් කරත් ලංකාව වගේ මෙහෙ රිටර්න් කරනවා එවෙලම සාලේ. ඔව් රිටර්න් කරන්න පුළුවන්. ඒත් දැන් රිටර්න් කරන්න අවශ්‍ය නැහැ. මොකද දක්ටයි. අපිට බැන්නනේ. ඕ හොඳටම බැන්නලා තියෙන්නේ. කතාව වෙලා තියෙනවා. ඔව් නේ මාරසි. අපි දෙන කතා වුනේ නැත්තේ. අපි දෙන කතාව වුණේ නැත්තේ. ඒකට අවශ්‍ය. මේ ඔය දෙන්නවා තමයි ගන්න මේ ෆස්ට් ටයිම් රෙකෝඩින්. මේක නියමයි ඈ. අන් බරන මරණේ මේ ලේසි මේ ලොක් කරන්න ලේසි. අපිට අපේ පේනවද? ඔව් මේ ඕගොල්ලෝ කතා කරන්න. අපි යන පැත්ත හරියට දන්නේ. මේකට කියන්නේ Peninsula Hot Springs. මේක එක්කෙනෙක්ට charge කරනවා. ඕකේ same day book කරනවා 82 කලින් දවසේ book කරනවා නම් ලාභයි 75. අපි යන් ඇතුළට කොයි වගේද බලන්න. මොකද මේ මෙතන මම ෆොටෝස් වලින් දැක්ක විදිහට නම් මාරම ලස්සනයි මාරම ගති. ගිහලා බලමු කොහොමද කියලා. මේක හොට්ද? අම්මා චෙක් කරන්න වඩු කියින්නේ. චෙක් කරන්න. මේ සොහානි ඔයාගේ මල්ලේ මොනවද තියෙන්නේ? මේකේ තියෙන බාත්ටොප්. bathroom. අපි අරගෙන බාත්ටොප් එක ලේසි මෙතනිනුත් ගන්න පුළුවන්. ඒ වලට මේක අපි කේමාර්ට් එකෙන් අරන් ආවා එකක් 10 මොකද අපි අරන් යන්නේ නැහැ. right. කේමාර්ට් එක 10යිද ඒක? ඔව් එකක් 10 මෙතනින් ගත්තොත් මං හිතන්නේ $15 හරි $20 හරි. ඉතින් අපි හිතලා කරන්නේ. නියමයි. අන්න මේ වගේ සීන් එකක් තමයි තියෙන්නේ ගියාම. guys මේ වගේ බැහැලා මේ වගේ view එකක් එක්ක අම්මා. ෂා. හේ. එන්න යන්න. උණු වතුරෙන් නාන්න. No, we'll take 2 towels. Yeah. Good. I've seen that like camera before. Yeah. Where'd you get it from? From JB Hi-Fi. We just purchased We just got it. Purchased it Yeah. now? That's the last piece. I couldn't find it anywhere in Melbourne. Yeah, I've seen people buy them on like Amazon and stuff. Yeah. But do you like it? Is it Yeah. good? Yeah, it's good. You Yeah. got like the screen there. Yeah. That's awesome. Yeah. Oh wow. Yeah. And like, can you upload it to your phone quickly and easily? Yeah, through Wi-Fi, yes. So good. Yeah. Wow. I might have to purchase. Yeah. Anyways. Yeah. Cool, thank you. Thank you. Joy. Wala මොනවද කරු? නේ එකක් තියා අපි දෙන එකක් පස්සේ. අවල් එක ඇති මෙතන තව සෝහන් ටවල අයියෝ ටවල අරන් ආවේ නැත්තේ. අපි මේ ට්‍රිප් එකේ ටවල් අරගෙන ආවේ නෑ ඇත්තටම කිව්වොත් ඒකද අපිට අපි හිතපු අයියලා ගෙදර ටවල් එක අරන් ඉන්න මොකද්ද වගේ නිකන් හරියලා නේ ටවල් එක උස්සගෙන බත් සීල් එක අරන් එන්න තිබ්බා කමන්නේ මේල් චේන්ජ් room. අපි යනවා මේ ෂෝටයි බාටයි දාන් එනවනේ. හරියට. එනවා ඔබ හැංගෙන්න එපා. සීතලයි. ඕ සෝහානි තාම නෑ. දෙන්නව නෑ තාම. ඔයගොල්ලෝ ඔක්කොම මොනවද මේ බාත්රූම්ස් ඇඳලා පිස්සු ඈ. ගයිස් අපි බාත්රූම්ස් අරන් ආවෙද්දි ඒකින්ද බාත්රූම්ස් ටික දාගෙන දැන් අපි යනවා පූල්ස් තියෙන පැත්තට. මේ පැත්තට යන බෝක් එකත් මාරම ලස්සනයි. දෙපැත්තෙන් හොට් පූල්ස් තියෙනවා. මෙතන නිකන් පොණ්ඩයක් වගේ තියෙනවා. මාළු නම් නැතුව ඇති. මොකද ඒ තියෙන රස්සට මාළුන්ට ඉන්න බෑ. ඒ ඉස්සරහා දිනවා තව කකුල් දෙක දාගෙන ඉන්න පුළුවන්. ෆුඩ් බාත් එකක් තියෙනවා. ඒකත් මාර ගති.
ඔයගොල්ලෝ හායි කියන්නේ මේකට. අන්න කට්ටිය අර හිටා. මෙතන චිල් වෙන්න තැනක් තියෙනවා නේ. chill out space එකක් තියෙනවා මෙතන නේ. guys. ලාදේ. මෙතන පොඩි pool එකක් තියෙනවා. අපි අර පැත්තට අද වීක් දෙකක් වුණත් මාර සෙනගක් ඉන්නවා. වීකෙන්ඩ් එකේම ආවොත් එimhe හිතා ගන්න පුළුවන් කොච්චර සෙනගක් ඉඳීද කියලා. පටන් ගන්න යන්නේ guys. මට උඩ තියෙන්නේ අතුරට එන්ට්‍රන්ස් එක. දුම දානවා අර පැත්තේ. මේක යන්න රස්නේ වැඩි නෝල්ල කියන්නේ පූල්ස් වල. දැන් මේ ෆස්ට් පූල් එක රස්නේ සාමාන්‍යයෙන් ෂේප් දරා ගන්න අමාරු කමන්නේ. guys heat up pool එක විනාඩි 10ක් බලන් ඉන්න ඕනේ. මාරසන එකක් මෙතන ඉන්නේ. මේක තමයි බෙස්ට් පූල්. සති දවසල ඇවිල්ලත් මෙහෙම ඉන්න කියලා කියන්නේ සති අන්තයාවත් එහෙම යන්න වෙන්නේ නැහැ මේ පූල් එකට. ගයි හොට් පූල් වලින් පස්සේ තව තියෙනවා කෝල් පූල් එකක් තියෙනවා. කෝල් කියන්නේ මාරම කෝල් එකක්. ඒකට පැනලා තමයි ගෙදර යන්න ඕනේ. ගෙදර යන්න. අපි යන් එකට පයින්නේ. මම කැමරා එකත් එක්ක. ඈ? නෑ අවුල් නෑ. පූල්. යඹුරුද? කකුල තියන්නේ. චාන්තිලා නිකන් zoom කරලා. කකුල් දෙක පොඩ්ඩක් රිදෙනත් එක්ක. ලංකාවේ එකේ අපේ සෙප්පු ලක තියෙන. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. සස්සරනේ. Peninsula hot spring වලින් පස්සේ අපි ආවා box hill වලට. box hill වල තියෙනවා පට්ට කොරියන් රෙස්ටොරන්ට් එකක්. අපි කලින් try කරලා නැහැ මේකේ. උනට අපේ යාළුවෝ දෙන try කරලා තියෙනවා suggest කරා මේකට යන් කියලා. සුපිරි place එකක්. atmosphere එකත් හොඳයි, කෑමත් හොඳයි. box hill වලට නම් ඉන්නේ අනිවාර්යෙන් ඇවිල්ලා try කරලා බලන්න. superb. අනිත් එක මේ රෙස්ටොරන්ට් එකේ හොඳේ කියන්නේ අපි කලින් ගියපු බාබකියු කොරියන් බාබකියු වල අපිට ඇවිල්ලා බාබකියු එක හදලා දෙන්න වෙන කෙනෙක් අපිම හදා ගන්න ඕනේ. මේකේ සපෝට් එකකුත් දෙනවා. ඇවිල්ලා ඔක්කොම මාස එහාට මෙහාට කරලා හදලා දීලා ඒවත් කරලා දෙනවා. ඉතින් ඒකත් හොඳයි. Hello explorers. මට උඩු දාපොටේ. Hello explorers the dog. අපි යනවා උදේම මොනවද කන්නේ? බේගල් කියන්නේ බොරු නෙවෙයි. බීගල්ද? බේගල්ස් කන්න යනවා. ඉතින් මේක තියෙන්නේ අපි ඉන්නේ ඩොන්කාස්ට් ළඟම තමයි ස්පොට් එක තියෙන්නේ. අපි යන්නේ උදේ අපේ යාළු සෙට් එකත් එක්ක අසේල ඉන්නවා, පිටිපස්සෙන් ඇමැන්ඩා ඉන්නවා. කොහොමද හනිකෝ? හලෝ. ඉතින් කොච්චර ඩ්‍රයිව් එකක් තියෙනවද එහෙනම්? 20 minutes ඩ්‍රයිව් එකක් තියෙනවා. Porsche. ඒ මට අපි ඉන්නේ කානිගී වල සබබ් එකේ නම කානිගී. මෙතන තමයි අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ආවේ. බ්‍රෙක්ෆාස්ට් එක කිව්වට දැන් වෙලාව උදේ 11ට විතරයි. පොඩි ඩ්‍රයිව් එකක් තිබ්බා විනාඩි 15ක 20ක වගේ ඩ්‍රයිව් එකක්. ඩොන්කාස්ට් ඉඳලා ඊටත් වඩා වැඩිද මන් දන්නේ. අපි මෙතන කවදාවත් ඇවිල්ලා නැහැ. මේ ෆස්ට් ටයිම් තමයි ආවේ. මේ අපේ යාළුවෝ දෙන්න රෙකමන්ඩ් කරා මෙතන රහයි කියලා. මම හිතන්නේ මේක හවස් වෙනකම් මේක ෂොප් එක නැහැ මේ රෙස්ටොරන්ට් එක හවස් වෙනකම් ඕපන් කරලා නැහැ. මම හිතන්නේ දවල් 2 වගේ වෙදි වහනවා. අපි ගිහිල්ලා බලමු කොහමද වෙන්නේ කියලා. කෑම කොහමද තත්ත්වය බලමු ගිහිල්ලා. රොබරියක් දෙන්නද යන්නේ? මේ පාරේ මොකද බය හිතෙනවා? ඒකනේ.
yes ලස්සන නේ මෙතන මේ පින්තූර ඇඳලා තියෙනවා පේන්ට් කරලා තියෙනවා egg lettuce. No dear. මේ ඔයාගේ එක thank you Hot chocolate, thank you. guys මම ඕඩර් කරපු එක මේකේ දාලා තියෙනවා egg දාලා තියෙනවා tomato දාලා තියෙනවා tomato yes ඒක පොඩක් mix up කරලා මේ ඔයා ආවිලේ sesame ගන්නේ මෙයාට හරි උලන්නේ ඔයාට මේක tuna this tuna avocado wow ඒක ලස්සනයි ලස්සනයි thank you very much guys video එක ඉවරනකම් බැලුවට channel එකට අලුත් නම් channel එක subscribe කරලා තියන්න හැපැත්තින bell icon එකත් ඔබන්න next week එකේ අපි යනවා මාරම ලස්සන place එකකට ඉතින් අපි ඔයගොල්ලොන්වත් එක්ක යන්න next week එකේ place එකට ඉතින් stay tuned guys see you next week